සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම අහලා තියෙන නමක් ගැන. ඒ තමයි ප්‍රොස්ටිනෝ. හැබැයි හැමෝම මේ නම ගැන අහලා තිබුණාට හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන නම් අවබෝධයක් නැහැ. මොකද මට කතා කරපු බොහෝ දෙනෙක් මෙන්න මේක පෞල් සංවිධාන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන බව තමයි මට නම් වැටහුනේ. ඉතින් මේක කොයිම වෙලාවකවත් පෞල් සංවිධාන ක්‍රමයක් වෙන්නේ නැහැ. මේක හදිසි උපත්පාලන ක්‍රමයක්. ඉතින් එතකොට හදිසි උපත්පාලන ක්‍රමයක් කිව්වහම හදිසි කියන එක හැම වෙලෙම ඇති වෙන්නේ නැහැනේ. හදිස්සියක් ඇති වෙන්නේ හදිස්සියකදී. නිරන්තරයෙන් ඇති වෙන්න විදිහක් නැහැ. හදිසි තත්ත්වයක්. ඉතින් එතකොට හදිසි උපත්පාලන ක්‍රමයක් කියලා කිව්වහම මේක අපි ගන්න ඕන අවස්ථා මොනවද කියලා මුලින් බලමු. එකක් තමයි අපි පෞල් සංවිධාන ක්‍රමයක් විදිහට කොණ්ඩම් පාවිච්චි කරන කෙනෙක් නම් කොණ්ඩමේ පුපුරා ගිය අවස්ථාවක අපිට මේ හදිසි උපත්පාලන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඊගාවට පෞල් සංවිධාන ක්‍රමයක් විදිහට ගිලින පෙති පාවිච්චි කරන කෙනෙක්ට පෙති බොන එක අමතක වුණ අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි උපත්පාලන ක්‍රමයක් විදිහට නික්ෂේපන භාවිතා කරන කෙනෙක්ට දින 84න් හරියට මේ නික්ෂේපණය විද ගන්න බැරි වුණොත් අන්න ඒ අවස්ථාවකදී වුණත් මේ ප්‍රොස්ටිනෝ කියන හදිසි උපත්පාලන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක අපි කොයි වෙලාවෙදිද පාවිච්චි කරන්න ඕනේ කියන එක ගැන අපි හරියමං අවබෝධයක් ගන්න ඕනේ. ඉතින් එතකොට මේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් ඇති වෙලා පැය 72ක් ඇතුළත මුල් පැය 72 ඇතුළත අනිවාර්යයෙන්ම මේ හදිසි උපත්පාලන ක්‍රමය පාවිච්චි කරන්න ඕනේ. එතකොට ලංකාව තුල බහුලව තියෙන්නේ පෙති දෙකකින් සමන්විත හදිසි උපත්පාලන ක්‍රමයක්. එතකොට ඒකෙදි පළවෙනි පෙත්ත පැය 72ක් තුල අරගෙන දෙවෙනි පෙත්ත පැය 12කට පස්සේ තමයි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේක 12කට කලින් වෙන්නත් බෑ 12කට පස්සේ වෙන්නත් බෑ. හරියටම පැය ගාන බලලා අපි ඒක පාවිච්චි කළ යුතු වෙනවා. ඒ වගේම තමයි එක පෙත්තක් බීලා මන් දැන් ආරක්ෂිතයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒකත් වැරදි. අනිවාර්යයෙන්ම පෙති දෙකම ගන්න ඕනේ වෙනවා. ඕගොල්ලොන්ගේ අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගන්න ඕනේ නම්. ඉතින් ඊගාවට මේක නිරන්තරයෙන් පාවිච්චි කරන එක සුදුසුද? ඒක තමයි වැදගත්ම දේ. මේක නිරන්තරයෙන් පාවිච්චි කරන්න හොඳ නැහැ. මේකේ හෝමෝන අධිමාත්‍රාවක් තමයි අඩංගු වෙන්නේ. ඒකින්ද අපි මේක පාවිච්චි කරනවා නම් කරන්න පුළුවන් එක් ඔසප් චක්‍රයකදී එක් වතාවක් විතරයි. ඒ කියන්නේ අපි ඔසප් චක්‍රයක් මාසිකව සාමාන්‍යයෙන් හැදෙන්නේ මාසෙට එක වතාවයි. ඉතින් එක් ඔසප් චක්‍රයකදී එක් වතාවක් විතරයි අපිට මේක පාවිච්චි කරනවා නම් පාවිච්චිට සුදුසු වෙන්නේ. එහෙම නැතුව නිරන්තරයෙන් ඕගොල්ලෝ ඩිංගිකව එකතු වෙන හැම අවස්ථාවකදීම ප්‍රොස්ටිනෝ ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක කවදාවත්ම කරන්න එපා. ඒකෙන් හානි වෙන්නේ ඕගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයටම තමයි. ඉතින් ඊගාවට මේක බිව්වට පස්සේ ඔයාලට ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවද? එකක් තමයි සාමාන්‍යයෙන් වමනේ ඔක්කාර ගතිය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. තද හිසේ කැක්කුම වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පොඩි කියන්නේ බ්ලීඩින් එකක් අපි කියන්නේ යෝනි මාර්ගයෙන් පොඩි රුධිරේ පිටවීමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ හිතන්නකෝ මේක නිරන්තරයෙන් ගන්න කෙනෙක්ට මේ දේවල් නිතර සිද්ධ වෙනවා නම් ඒක තමන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මේක උපත්පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න හිතුවොත් අපි දන්නවා අපේ ශරීරයට නිරන්තරයෙන් භාවිතා කරන දේවල් අපේ ශරීරයේ විසින්ම හඳුනා ගැනීමක් සිද්ධ කරලා ඒක අපේ ශරීරයට හුරු කරගන්නවා. ඉතින් එහෙම හුරු වුණොත් ඒකෙන් අපිට අපේක්ෂිත ප්‍රතිඵලය ගන්න හම්බෙන්නේ නැහැ ඊගාව වතාවේ. ඒකින්ද කොයිම වෙලාවකවත් නිරන්තරයෙන් පාවිච්චි කරන්න පෞල් සංවිධාන ක්‍රමයක් විදිහට කරන්න මේක කවදාවත් හිතන්න එපා. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ ප්‍රොස්ටිනෝ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් මට පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාන්න. මම හිතනවා වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.